ජීවීන් ක්ලසිෆිකේෂන් එකේදී 3 domain classification එක බේස් වෙන්නේ ඉවලූෂන් හිස්ටරි එක බලලා. එතකොට කාල් වූසුයි ජෝර්ජි ෆොක්ස් කියන දෙන්නයි ජීවීන්ගේ බැක්ටීරියා හරි ෆංගයි වෙන්න පුළුවන්. එතකොට තව යුකැරියෝට්ස්ලා එයාලගේ ඩිෆරන්ස් එක බලන්න පාවිච්චි කරේ DNAs. විශේෂ DNA එකක් තමයි යූස් කරේ. ඒ DNA එක තමයි 16S rRNA එක හැදෙන DNA එක තමයි යාළ කම්පෙයාර් කරන්නේ. එතකොට අපි බලමු මොකද්ද මේ 16S RNA එක කියන්නේ කියලා. rRNA කියන්නේ මොකද්ද කියලා මතක ඇති. සෛලයක් ගත්තාම ඒකේ තියෙනවා රයිබෝසෝම. rRNA කියන්නේ රයිබෝසෝමල් RNA නේ. එතකොට රයිබෝසෝම් එකක large subunit එකකුයි පොඩි subunit එකකුයි තියෙනවා. මේ small subunit එක හැදෙන්න 16S කියන rRNA එක දායක වෙලා තියෙනවා. ඊට අමතරව ඒකේ ප්‍රෝටීනුත් තියෙනවා. මේ small subunit එකේ. මම ඔයාලට example එකක් කිව්වොත් මතක ඇති A-level කාලේ අපි ඉගෙන ගත්ත අපිට තිබුණා 70Y-S රයිබෝසෝම 80Y-S රයිබෝසෝම කියලා. එතකොට මේ කොහොමද මේවට මේ නම්බර් එක ලැබුණේ? කොහොමද ඒවට මේ S කියන අකුර හම්බුනේ කියලා බලමු. S කියන්නේ ස්වෙඩ්බර්ග් කියලා යුනිට් එකක්. ඒකේ definition එක මම කිව්වොත් definition එක එන්නේ it measures how fast tiny particles like ribosomes sink in a high speed spinning machine called centrifuge. ඒ කියන්නේ මොකක් හරි මොලිකියුල් එකක් centrifuge එකකට දැම්මම එයා centrifuge වෙලා sediment වෙන්න ගත වෙන කාලය පදනම් කරගෙන තමයි මේ සෙජ්බර්ග් කියන S කියන යුනිට් එක හැදලා තියෙන්නේ. ඒක යුනිට් එකක්. හරිය නිකන් බරමනින්න ග්‍රෑම් පාවිච්චි කරනවා වගේ මේකත් රයිබෝසෝම් වල මොකක් හරි ඒවා කැටගරයිස් කරන්න පාවිච්චි කරලා තියෙන යුනිට් එකක්. එතකොට දැන් 17S 70Y-S රයිබෝසෝම ප්‍රෝකැරියෝට්ස් ලගේ තියෙන 70Y-S රයිබෝසෝමේ හැදලා තියෙන්නේ ඒකෙත් large subunit එකකුයි small subunit එකකුයි තියෙනවා. මේකේ small subunit එක 40S large subunit එක වැරදුනා. small subunit එක prokaryotes ලගේ 30S large subunit එක 50S. මේ කියන්නේ මේ small subunit එක විතරක් centrifuge කරොත් එයා sediment වෙන්න ගත වෙන කාලය බැලුවම 30S S කියන යුනිට් එකෙන් 30ක් විතර තමයි එන්නේ. එතකොට මේ large subunit එක centrifuge කරාම එයාට Sedgwick unit 50ක් එනවා. දැන් එතකොට ඔයාලා බලන්න ඇති මෙතන 50S වෙලා මෙතන 30S වෙලා මෙතන කොහොමද 70Y-S උනේ කියලා. හරිනම් ඒක 50 30 එකතු 80ක් වෙන්න බෑ. එහෙම වෙලා නැති හේතුව තමයි සම්පූර්ණයෙන්ම මේ රයිබෝසෝම් එක සම්පූර්ණයෙන්ම centrifuge කරාම එයාට Sedgwick unit 70ක් ඇවිල්ලා. හරිද? ඊට පස්සේ 18S එක කෙනා ගත්තාම එයාටත් large එකකුයි small subunit එකකුයි තියෙනවා. prokaryotes ලගේ. මේ eukaryotes නේ. eukaryotes වල තියෙන්නේ 80Y-S රයිබෝසෝම්. සම්පූර්ණයෙන්ම මෙයා centrifuge කරාම එයාට Sedgwick units වලින් 80ක තමයි අගයක් හම්බලා තියෙන්නේ. එතකොට small unit එකට eukaryotes ලගේ 40S large එකට 60S තියෙන්නේ. ඒ කියන්නේ small එක විතරක් centrifuge කරාම Sedgwick unit 40ක් විදිහට පෙන්නනවා. large subunit එක විතරක් centrifuge කරාම එයාගේ Sedgwick unit වලින් 60ක් පෙන්නනවා. සම්පූර්ණ එකම කරාම 80ක් එනවා. එහෙම තමයි 70Y-S 80Y-S රයිබෝසෝම් හැදලා තියෙන්නේ. ඔන්න ඔය Sedgwick unit වලින්ම තමයි අපි මේ කියන RNA එකෙත් 16S ඇවිල්ලා තියෙන්නේ Sedgwick unit වලින් 16 කියන එක. එතකොට මේ යුනිට් එකේ දැන් 70 සහ 80 අපි කම්පෙයාර් කරොත් කවුද
වැඩි වැලියු එක. කවුද මේකේ වැඩි වැලියු එක ගත්තොත් 80 තමයි සෙජ්බර්ග් වල higher වැලියු එක. ඒ කියන්නේ ඒ මොලිකියුල් එක ලොකු වැඩි. මොලිකියුල් එක ලොකු වැඩි නිසා සෙඩිමන්ට් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ. ලොකු මොලිකියුල්ස් ඉක්මනට සෙඩිමන්ට් වෙනවා. එහෙම වුණාම සෙජ්බර්ග් යුනිට් එක වැඩි අගයක් තමයි එන්නේ. ඊට පස්සේ දැන් එහෙමයි 16s එකට 16 ආවේ. S කියන්නේ සෙජ්බර්ග් යුනිට් එක. එතකොට ඇයි මේකට මේ ඔර්ගනිසම්ස් ලාව කම්පෙයාර් කරන්න RNA එකක් ඇතුළේ තියෙන 16s එකම ගන්න හේතුව මොකද්ද? අපි ඒකට හේතුව ගත්තොත් හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි 16s රයිබෝසෝම් එකකින් මම කියවනේ 16s රයිබෝසෝම් එක හැදෙන්න බලපාන DNA එකක් තියෙනවා. ඒකට කියන්නේ 16s RNA ජීන් එක කියලා. ජානය 16s හදන DNA එක. මේ rRNA එක හැදෙන්නේ මේ DNA එක හින්දා. මේ DNA කොටස හින්දා. අපි කම්පෙයාර් කරන්නේ ඔර්ගනිසම්ස් දෙන්නෙක්ගේ මෙන්න මේ DNA පාර්ට් එක. එහෙම තමයි කම්පෙයාර් කරලා කියන්නේ ඉවොලූෂනරි ඔර්ගනිසම්ස් දෙන්නෙක් ගොඩක් රිලේටඩ්ද රිලේටඩ් නැද්ද කියලා. කියන්නේ රිලේෂන්ෂිප් එක ගොඩක් ළඟයිද රිලේෂන්ෂිප් එක දුරයිද කියලා හොයාගන්නේ මේ DNA එක කම්පෙයාර් කරලා. එතකොට ඇයි මේ 16s RNA එකට බලපාන DNA එකම ගන්න? ඒක ගන්නම හේතුවක් තියෙනවා. ඒකම ගන්න හේතුවක් තියෙනවා. මොකද මේක හැම ස්පීෂීස් කෙනෙක්ගෙම දකින්න පුළුවන්. ආකියා වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්. ඒගොල්ලන් හැමෝගෙම 16s rRNA එක හදන DNA එක තියෙනවා. හිතන්නකෝ දැන් අපි කම්පෙයාර් කරන්න යන ජීන් එක තියෙන්නේ සමහර ඕර්ගනිසම්ස් ලාගේ විතරක් වුණොත් අපි කොහොමද අනිත් හැම ඕර්ගනිසම්ස්ලත් එක්කම එයාව කම්පෙයාර් කරන්නේ? එහෙම කරන්න බැරි වෙනවනේ. ඒක නිසා තමයි හැම ජීවියෙක්ටම පොදු හැමෝගෙම තියෙන ජීන් එකක් මේකට ගන්න ඕන වෙන්නේ. එතකොට මේ 16s RNA එක හදන DNA එක හැමෝගෙම තියෙන හින්දා අපි ඒක ගන්නවා. ඔන්න එක හේතුවක් ඒක හැමෝගෙම තියෙන එක. දෙවෙනි එක තමයි මේ 16s rRNA එක හදන GN එකේ DNA කොටසේ බේස් පෙයර්ස්. දන්නවනේ බේස් පෙයර්ස් කියන්නේ මොනවද? භෂ්ම යුගල්. DNA එකක් හැදිලා තියෙන ස්ට්‍රෑන්ඩ්ස් දෙකකින් ඇඩෙනින්, තයිමින්, ගුවනින්, සයිටෝසින් කියලා මෙහෙම බේස් තියෙනවනේ. මෙන්න මේ වගේ බේස් පෙයර්ස් 1500ක් විතර 16s DNA එකේ තියෙනවා. එතකොට මේ 1500 කියන එක ගොඩක් ලොකුත් නෑ, ගොඩක් පොඩිත් නෑ කම්පෙයාර් කරන්න. මේක හොඳ ගාණක්. ඒක තමයි දෙවෙනි රීසන් එක මේකම තෝරගන්න. ගොඩක් පොඩිත් නැහැ, ගොඩක් ලොකුත් නැහැ. අනික තමයි මෙන්න මේ DNA කොටස ඉවොලූෂන් එකේදී ඉවොලූට් කියන්නේ පරිණාමය වෙන්නේ හරිම ස්ලෝ විදිහට. ඒකත් ඊළඟ හේතුවක්. අනික තමයි මොකක් හරි අපි DNA එකක් කම්පෙයාර් කරනකොට process එකක් තියෙනවා PCR කියලා. polymerase chain reaction එක කියලා. ඉස්සෙල්ලා මම කියනම් ඒ මොකද්ද කියලා. PCR එකේදී වෙන්නේ මෙන්න තියෙනවා DNA එක 2 strands ගොඩක් ඉතින් එක ජීන්ස් තියෙන DNA කැලි ගොඩක් තියෙනවනේ. එතකොට ඉස්සෙල්ලාම වෙන්නේ මේක DNA කරන එක. DNA එකේදී strands දෙක වෙන් වෙනවා. PCR වල පළවෙනි එක තමයි මෙන්න මේ විදිහට ස්ට්‍රෑන්ඩ් එක වෙන් කරගන්න එක. දෙවෙනි එක විදිහට කරන්නේ මේකට ප්‍රයිමර් කියලා කැලි දෙකක්
ඇඩ් කරන එක. ප්‍රයිම් එකක් කියන්නේ ඒකත් නියුක්ලියෝටයිඩ්ස් වලින්ම හැදිච්ච කොටසක්. සාමාන්‍ය නියුක්ලියෝටයිඩ් 20ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ප්‍රයිම් එකක් හිතන්නකෝ අපිට වෙන් කර ගන්න ඕන ජීන් මේ සම්පූර්ණ ජීන් එක මෙහෙම තිබුණත් අපිට වෙන් කර ගන්න ඕනේ මෙන්න මේ පාර්ට් එක කියලා. එහෙනම් අපිට වෙනවා මේ එන්ඩ් එක අඳුරගන්න ප්‍රයිම් එකක් මේකට ඇඩ් කරන්න. ප්‍රයිම් එකක් කියන්නේ නියුක්ලියෝටයිඩ්ස් වලින්ම හැදිච්ච කොටසක්. ඒක දැම්මම එක ප්‍රයිම් එකක් මේ පැත්තෙන් කනෙක්ට් වෙන මේ ස්ට්‍රෑන්ඩ් එකට, අනිත් එක්කෙනා මේ පැත්තෙන් මේ ස්ට්‍රෑන්ඩ් එකට කනෙක්ට් වෙනවා. ඊළඟ ස්ටෙප් එකේදී වෙන්නේ තර්ඩ් ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එකේදී වෙන්නේ එන්සයිම් එකක් ඇවිල්ලා මේ ස්ට්‍රෑන්ඩ් එක මේ පැත්තට දික් කරගෙන යනවා. මේ ස්ට්‍රෑන්ඩ් එක මේ පැත්තට දික් කරගෙන යනවා නියුක්ලියෝටයිඩ් අමුණලා. අන්තිමේදී අන්තිම රිසල්ට් එක තමයි මේ තියෙන්නේ කලින් තිබිච්ච ස්ට්‍රෑන්ඩ්ස් එක ඒක ඉස්සරහින් හැදුනා මේ ප්‍රයිම් එකකින් මෙහෙම එකක් හැදුණා, මේ ප්‍රයිම් එකකින් මේ විදිහට එකක් හැදිලා බයින්ඩ් වුණා. එතකොට රිසල්ට් එක තමයි මුලින් තිබ්බේ සිංගල් එකක්. සිංගල් කියන්නේ මුලින් තිබුණේ මේ විදිහ එකක්. අවසාන රිසල්ට් එක DNA කොටස් දෙකක් වෙලා දෙගුණයක් වෙලා. මේක තමයි PCR එකකදී වෙන්නේ. එතකොට හිතන්න මේ තියෙන්නේ 16S RNA එක හැදෙන DNA කෑල්ල නම් අපිට මේ වගේ DNA කෑලි මිලියන ගාණක් අවශ්‍ය වෙනවා කම්පෙයාර් කරන්න. මොකද එක ඕගනිසම් කෙනෙක් එකක් කම්පෙයාර් කරනවා තව ඕගනිසම්ස්ලා ඩිෆරන්ට් ඕගනිසම්ස්ලා දහස් ගාණක් එක්ක. මොකද අපිට ඕනේ ඒගොල්ලන් අතර ඉවොලූෂනරි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්නනේ. ඉතින් ඒකින්ද පුළුවන් තරම් මේගොල්ලන් මල්ටිප්ලයි කරගන්න එක තමයි වැඩේ. ඒ හින්දා මේ 16S RNA එක ලියවිලා තියෙන DNA එකම තෝරගන්න හේතුව තමයි මේ වගේ මේ ප්‍රයිමර්ස් බයින් වෙන්න තියෙන තැන් ප්‍රයිම් එකක් බයින් වෙන්නේ ස්පෙසිෆික් තැනකට. ප්‍රයිම් එකක් බයින් වෙන්න පුළුවන් තැන් කිහිපයක් මේ 16S DNA එකේ තියෙනවා. එතකොට ප්‍රයිම් එකකට තැන් කිහිපයකට බයින් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මල්ටිප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඉක්මන් වෙනවා. මිලියන ගාණක් ඉක්මනින් හදාගන්න පුළුවන් 16S එක තෝරගත්තොත්. ඔන්නව තමයි හේතුව 16S RNA එක හදන DNA එකම තෝරගන්න